Hai යාළුවනේ ඉතින් ඔන්න ඔයගොල්ලෝ මොලිස් ඩයරේට ආදරෙන් පිළිගන්නවා මේ පාර අපි අපේ ගෲප් ටුවර් එකක් විදිහට අපි ඉන්න දැන් ලස්සන ගමනක් ප්ලෑන් කරලා තියෙනවා දැන් අපි ඉන්නේ බණ්ඩාරනායක මේ පාර ටිකක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න අපේ ගෲප් එකේ ඇත්තටම 14 දෙනෙක් ඉන්නවා ඔය මේ ඉන්නේ අපේ තරුෂි නංගි ඔන්න ලස්සන කෙල්ල ඉතින් අපේ හුරු බූටේ ආදරණීය චුටි නංගි ඉන්නවා ඒ වගේම අපේ අම්මා ඉන්නවා මෙතන කලතා අම්මා දේශලාගේ අම්මා ඊට පස්සේ රංගන අයියා ඉන්නවා අපේ සහ ඒ අක්කා ඉන්නවා ලසික අක්කා. ඉතින් මේ ලසික අක්කාගේ කෝඩු ගමන කොහෙද යන්නේ? ලසික අක්කේ ඔන්න ෆස්ට් ගමන ඔන්න ඔයගේ වෙනම ට්‍රීට් එකක් දෙන්න නාද ගමනට. හරි. ඊළඟට ඉන්නවා අපේ නැන්දා. සැරකාර කටකාර අපේ නැන්දා ඉන්නවා. හරි. අන්න අහිංසක මිනිස්සු ඉන්නවා මාමා. මේ එයා දන්නෙත් නෑ නැන්දා කියන ඉදිරියේ ඉන්න මාමා ඉන්නවා. ඊළඟට මේ ඉන්නේ ෂෙරණි නංගි ඔන්න අපේ ඊළඟට විදුරගේ අම්මා ඉන්නවා එයාත් කෝඩු ගමනක් යගේ ෆස්ට් ටයිම් ගමන මෙතන ඉන්නවා අපේ මම්මා ඔන්න මම්මත් ඇවිල්ලා කොට දවසකින් ඔන්න යන්නේ ට්‍රිප් එක මෙයා ඉන්න අපේ විදුර සහෝදරයා හලෝ ඉතින් කොහමද ඔන්න අවුරුද්දකට පස්සේ ආයේ මේ මාසෙක ගමනක් යනවා ඊළඟ මේ හරි ඊට පස්සේ චූටි බටිල දෙන්න අපේ දඟකාර මේලි බබා ඉන්නවා සහ ඔනෙලි ඉන්නවා මේ ඉන්න අපේ ඔනෙලි කෙල්ල ඔන්න ඊළඟට ඉන්නවා අපේ මිස් ප්‍රින්සස් දේශිලා අලුත් හේර් ස්ටයිල් එකකුත් එක්ක හරි එහෙනම් ඉතින් කට්ටිය අපි දැන් යනවා චෙකින් ටයිම් එකත් හරි ගේට් එකට යන්න තියෙන්නේ ඉතින් අපි ඉස්සර ගිහලා බලමු ලස්සන බ්ලොග්ස් ටිකක් එක්ක වීඩියෝ එක අපිට ෆ්ලයිට් එක තියෙන්නේ පාන්දර 2:05ට මේ පාර අපි සිලෙක්ට් කරගත්ත එයාලයින් එක ෆ්ලයි ඩුබායි එයාලයින් එක ඉතින් උදේ 5යි කාලට තමයි මේක ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න ටයිම්ස් තියෙන්නේ පැය 4කුත් විනාඩි 40ක ගමනක් තමයි අපිට ඩුබායි වලට කොළඹ ඉඳන් තියෙන්නේ හායි ඔයගොල්ලෝ කොහෙද යන්නේ Hi. Bye bye. Bye bye Sri Lanka. Say bye bye Sri Lanka. Habibi, welcome to Dubai. Yes. Down. Wait. Thank you. Now you coming. ෆ්ලයිට් එකට ටේක් ඔෆ් කරලා විනාඩි 45ක් පැයක් වගේ ගියට පස්සේ ඒගොල්ලෝ අපිට අපේ මීල්ස් සර්ව් කරා. ඉතින් හොඳ මීල් එකක් තිබුණා අපිට. අපි මැලේසියාවෙන් ආසියාවේ අපිට හම්බුන මීල් එකට වඩා හොඳ රසවත් මීල් එකක් තමයි මේකෙන් දැන් හම්බුනේ. කොළඹ ඉඳන් ඩුබායි ෆ්ලයි කරනකොට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ උඩින් තමයි ෆ්ලයිට් එක යන්නේ. ඉතින් රෑට නිසා ලොකු විව් එකක් අපිට දකින්න ලැබුණේ නැහැ. නමුත් මස්කට් නගරයේ කියන්නේ ඕමාන් වල කැපිටල් සිටි එක උඩින් එහෙම යනකොට ඉතින් පොඩ්ඩක් ලස්සන view එකක් එහෙම තිබුණා. මොකද හොඳ ලයිට්ස් ඒවා පේන්න තියෙන නිසා. ඒ වගේම ඩුබායි හිට වෙනකොට ටිකක් ලාවට වගේ එළිය වැටලා තිබුණේ.
ඉතින් ඒ පැත්තක මාර view එකක් දකින්න හම්බුනේ සාමාන්‍යයෙන් අපිට වෙන පැත්තකට යනකොට දකින්න නොලැබෙන view එකක් පොඩ කාන්තාරයත් එක්ක මේ ඉර එළිය හරිම ලස්සන view එකක් ගේන්නේ. Welcome to Dubai. On the road, okay. And we have touched down at Dubai. අපි දැන් ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නේ ටර්මිනල් නම්බර් 2 එකට. ඉතින් ඩුබායි එයාපෝට් එකේ ටර්මිනල්ස් 3ක් තියෙනවා. එකක් තමයි ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් වලට තියෙන ටර්මිනල් නම්බර් 1 එක. ටර්මිනල් නම්බර් 2 එක රීජනල් ෆ්ලයිට්ස් වලට මේ ෆ්ලයි ඩුබායි වගේ ෆ්ලයිට්ස් වලට. ඊට පස්සේ ටර්මිනල් නම්බර් 3 කියලා තියෙනවා තනිකර එමිරේට්ස් ෆ්ලයිට්ස් විතරක් ඔපරේට් වෙන ටර්මිනල් එක. මෙතන ඉඳන් අපි බස් එකේ තමයි යන්නේ අපේ ටර්මිනල් කවුන්ටර්ස් වලට. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් වලට යන්න තියෙන්නේ. අපිට ෆ්ලයිට් එකෙන් බහැලා ඊට පස්සේ බස් එකේ තමයි එක්කන් යන්නේ. ඉමිග්‍රේෂන් වැඩ ටිකත් අපි ඉක්මනින් කරගත්තා. ඉතින් ෆ්‍රෙන්ඩ්ලි ඔෆිසර්ස්ලා වගේක් හිටියේ ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් වලත්. අපි හැමදෙනාටම සිම් එක ගානේ ඉමිග්‍රේෂන් කවුන්ට් එකේදී හම්බ වුණා ෆ්‍රී සිම් එක ගානේ. ඒක 10GB ෆ්‍රී ඩේටා තියෙනවා. ඉතින් අපිට මුල් පැය 24 ඇතුළත ඒ ෆ්‍රී ඩේටා යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ টොප් අප් කරගන්න ඕන. ඉතින් අපි එයාපෝට් එකෙන් එළියට එනකොටම අපේව පික් කරන්න අපේ වෑන්ස් දෙකක් ඇවිල්ලා තිබුණා. කෙලිම අපි දැන් හොටෙල් එකට තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ තමයි ගිහලා අපි ප්ලෑන් කරන අපේ බ්‍රේක්ෆාස්ට් එකට මොකද කරන්න කියලා. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලා ගිහලා බලමු. අපි සිලෙක්ට් කරගත්ත හොටෙල් එක ලෑන්ඩ්මාර්ක් ග්‍රෑන්ඩ් කියන 4 star හොටෙල් එකක්. මේක මමම තමයි හොටෙල් එක සිලෙක්ට් කරේ. ඉතින් විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේක යූනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකට විනාඩි 5ක ඇවිදින දුර තියෙන. ඉතින් අපිට අපේ ලොකේෂන්ස් වලට ට්‍රැවල් කරන්නේම හරිම ලේසි මෙට්‍රෝ එක යූස් කරන්න. ඒ නිසා තමයි මේ හොටෙල් එක සිලෙක්ට් කරේ. රූම් එකේ චෙකින් ටයිම් එක තිබුණේ දවල් 1. ඉතින් අපි උදේම ඇවිල්ලා බැගේජස් ටික හොටෙල් එකේ තියලා ගියා බ්‍රේක්ෆාස්ට් ගන්න. ඊට පස්සේ බ්‍රේක්ෆාස්ට් අරගෙන ඒ ළඟ තියෙන shopping mall එකක පොඩ්ඩක් shopping කරා අවශ්‍ය බේසික් දේවල් ටික අරගන්න. ඒ ඉවරලා තමයි අපි කෙලිම රූම් එකට ආවේ. ඉතින් ආපු ගමන් ටක් ගාලා අනිත් පැත්තට අපි ලෑස්ති වෙනවා. දැන් මිරකල් ගාඩන් එකයි ග්ලෝබල් විලේජ් එකයි බලන්න යන්න. ඒක නිසා ඉතින් වෙනම රූම් ටුවර් එකක් කරන්න ලැබුණෙත් නැහැ. ඉතින් අපි එන ටක් ගාලා ඊළඟට අපේ ඊළඟ ටුවර් එකට. ඩුබායි මිරකල් ගාඩන් මේක සලකන්නේ ලෝකෙ තියෙන විශාලතම ස්වභාවික මල්වත් විදියට. ඉතින් වාර්ගාඩි 72000ක පමණ ප්‍රමාණයක් පුරා විහිදලා තියෙන මේ මල්වත්තේ මල් වර්ග 120ක් තියෙනවා. ඉතින් ඒ වර්ග අතරින් සම්පූර්ණයෙන් මිලියන 150ක් විතර මල් මේ ඩුබායි මිරකල් ගාඩන් එක පුරාවටම විහිදලා තියෙනවා. ඩුබායි මිරකල් ගාඩන් එක සාමාන්‍යයෙන්
ඔක්තෝබර් ඉඳන් මැයි වෙනකන් තමයි විවෘතව තියෙන්නේ. ඉතින් සීතල මාසවල තමයි කියන්නේ රස්නේ අඩු කාලවල තමයි. ඒක නිසා විශේෂයෙන්ම වෙනවා නම් මේ වගේ කාලයක් ඇතුළත එන්න ඕන. මොකද නැත්තම් මැයි වලින් පස්සේ ටිකක් රස්නේ වැඩි නිසා මේ ගාඩන් එක ක්ලෝස් කරලා තමයි තියෙන්නේ. ඉතින් අපේ වෙලාවට අපි මැයි වල ෆස්ට් වීක් එකේම ආපු නිසා ලොකු රස්නයක් තිබුණෙත් නැහැ. ඒක නිසා අපිට ගාඩන් එකට ඇවිල්ලා ඒක බලන්න අවස්ථාව හම්බ වුණා. ඉතින් ආරංචි හැටියට ජුනි මාසෙදී මේක ක්ලෝස් කරනවා. ආයෙත් ඔක්තෝබර් වල තමයි ඕපන් කරන්නේ. ඉතින් ඩුබායි මිරකල් ගාඩන් එකේ අපිට විශේෂයෙන්ම බලන්න තියෙනවා මල් වලින් ඒගොල්ලෝ ඩෙකොරේට් කරලා ලස්සන කරලා තියෙන Emirates A380 කියන ෆ්ලයිට් එක. ඉතින් මල් ලක්ෂ 5කට වඩා ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා මේ ෆ්ලයිට් එක ඩෙකොරේට් කරන්න. ඊට අමතරව ලස්සනට හදලා තියෙන හાર્ට් ටනල්ස් තියෙනවා, ෆ්ලෝරල් ක්ලොක් එකක් තියෙනවා, ඊට පස්සේ ලේක් පාක් එකක් තියෙනවා, තව අම්බ්‍රෙලා ටනල්ස් තියෙනවා, ස්මර්ෆ් විලේජ් එකක් තියෙනවා, තව ෆ්ලෝරල් කාසල් එකක් තියෙනවා. ඉතින් මේ හැම තැනකම ඉඳන් අපිට ලස්සනට ෆොටෝස් ගන්න කරන්න පුළුවන්. ඒ හැම දෙයකටම වීඩියෝ කරන්න ඒ වගේ ගොඩක් දේවල් වලට කට්ටිය මෙතනට එනවා. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම කියනවා නම් මාරම ලස්සනයි. මාරම ලස්සන ගාඩන් එක හැම තැනම මල් පිරලා තියෙන්නේ. මිරකල් ගාඩන් එකේ අපි පැය 3කට ආසන්න කාලයක් ගත කළා. ලස්සන ෆොටෝස් ගත්තා. ඉතින් පොඩි අය සෙල්ලම් කරා. ඒ වගේ ලස්සන අත්දැකීමක් ලැබුවා. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ ග්ලෝබල් විලේජ් එකට. මිරකල් ගාඩන් එකේ ඉඳන් ග්ලෝබල් විලේජ් එකට කිලෝමීටර් 12ක දුරක් තමයි තියෙන්නේ. ඉතින් හවස් වෙලා නිසා යන ටයිම් එක අනුව ටිකක් ට්‍රැෆික් එකත් වැඩි. ඒක නිසා සැලකිතු වෙලාවක් ගියා අපිට ග්ලෝබල් විලේජ් එකට යන්න. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා ඒ අත්දැකීමත් විඳලා බලමුකෝ. මම නම් ෆස්ට් ටයිම් තමයි මේ ග්ලෝබල් විලේජ් එකට යන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. එන්න. මෙයා වඩා ගන්න ඕන. එන්න වඩා ගන්න. පාර ක්‍රොසින්. It's the global village. ග්ලෝබල් විලේජ් කියන්නේ ලෝකයේ තියෙන විවිධ රටවල් වල සංස්කෘතීන් පෙන්වුම් කරන තීම් පාක් එකක්. ඉතින් ආසන්න වශයෙන් රටවල් 30ක විතර සංස්කෘතීන් මේ ග්ලෝබල් විලේජ් එකේ ඒගොල්ලෝ නිර්මාණය කරලා තිනවා. ඒ රටවල් වලට අදාළව නම් ගහලා එතකොට ඒවට අදාළ ආවේනික කැම බීම, ඇඳුම් පැළඳුම්, එතකොට එක විසිතුරු නිර්මාණ, ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් අපිට. විශේෂයෙන්ම කැම ಜಾති එහෙම ගොඩක් වෙලාවට රස විඳින්න පුළුවන් ඒ රටවලට ආවේනික වෙච්ච කැම. විශේෂයෙන්ම ගත්තොත් එහෙම තුර්කි අයිස්ක්‍රීම් එහෙම ගොඩාක් තැන්වල මේකේ අපිට දැක් බලා ගන්න පුළුවන් රස විඳින්න අවස්ථාවක් තිබුණා. ඉතින් මේ අතරතුර ශ්‍රී ලංකාවෙත් ඒගොල්ලෝ එක ස්ථානයක නිර්මාණය කරලා තිනවා. මේක කල්චරල් සෙන්ටර් එකක් තියෙනවා ශ්‍රී ලංකාවෙත්. ඉතින් ඇත්තටම ගොඩාක්ම ඒකට සමාන කැම බීම ಜಾති නම් එතන තිබුණේ නැහැ. ඉතින් ආසන්න ගොඩක් වෙලාවට ඉන්දියාව හා සමාන යන දුම් පැළඳුම් වර්ග විවිධ නිර්මාණ තමයි එතන අපිට දැක බලා ගන්න හම්බ වුණේ. ග්ලෝබල් විලේජ් තීම් පාක් එකේ සංචාරය අපි හැම දිනකටම හොඳ අත්දැකීමක් වුණා. ඉතින් අපිට හැඟුණ ඇත්තටම මුළු ලෝකයක්ම එකම තැනින් අපි දැක බලා ගන්නවා වගේ. යුරෝපීය රටවල්, ඊට අමතරව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ආසියාතික අනිත් ආසියාතික රටවල් සහ අනිකුත් මැද පෙරදිග රටවල්, මේ හැම දෙයකම තියෙන සංස්කෘතිය අපිට හොඳින් දැක බලා ගන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් මේ වගේ දින කැම බීම ಜಾති රස විඳින්නත් හොඳ අවස්ථාවක් වුණා.
ඉතින් අපේ ඩුබායි සංචාරයේ පළවෙනි දවසේ මේකින් නිමාවට පත් කරනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන හෙට දවසෙත් අපේ තව ට්‍රැවල් ප්ලෑන් එකක් තියෙනවා. එහෙනම් ඉතින් අපි අපේ ටුවර් එකේ ෆස්ට් වීඩියෝ එකෙන් අදට සමුගන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අපේ ඊළඟ දවසේ කොහොමද ගත කරේ කියන එක අපි ඉක්මනින් ඔයගලන්ට අරන් එන්න. එතකන් ඔය හැමෝටම ජය වේවා.